පටාගෙන් රුපියල් 3000ම ලක්ෂයක් කරේ කොහොමද කියන එක තමයි අද ඔයාලට කියලා දෙන්න යන්නේ. මම තමන්ගේ වියදම් වාගෙන ක්ලාස් යන අය ඉන්නවා. තමන්ගෙම කියලා දෙයක් පටන් ගන්න ආසාවෙන් ඉන්න. ඒකට ඔළුව යොදවලා මහන්සි වෙන්න. ඉතින් මම මේ වැඩේ අතෑරලා ආයෙ පටන් ගත්තේ අයියා සුපිරි. හරිද? සාමාන්‍ය YouTube channel. ඉතින් ඔන්න මම අදත් මම ඔයාලට පොරොන්දුනානේ සතියකට පාරක් හරි වීඩියෝ එකක් ගෙනවා කියලා. වැඩි ඉවර කරගෙන පටස් ගාලා නාගත්තා. නාපු ගමම තමයි මම මේක ගහගත්තේ නැත්තම් මගේ කොණ්ඩේ හරීම අපහසුයි මූණට එනවා. නාපු ගමම මං හිතුවා ඔයාලට වීඩියෝ එකක් ගේන්න ඕනි කියලා. මොකද ගෙහෙම ගේන්න බැරි වුණොත් එහෙම නැත්තම් මට වෙලාවක් නැති වෙනවානේ. හිටියොත් එහෙම ඒ හින්දා තමයි ඔන්න ඉක්මනට වීඩියෝ එකක් අරගෙන ආවේ. යන්නේ ඔයාලා ගොඩාක් අය රික්වෙස්ට් කරපු ඔයාලා ගොඩාක් ආස විදිහේ ටොපික් එකක් ගැන. ඒ තමයි ස්මෝල් බිස්නස්. ඉතින් මම ඔයාලටද කියන්න යන්නේ මම ජනවාරි මාසේ පටන් ගත්ත ස්මෝල් බිස්නස් එක මේ වෙද්දී කොහොමද මම මෙච්චර දුරක් ආවේ තමයි අද ඔයාලට කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි බලමු මම පාවිච්චි කරපු ට්‍රික්ස් මොනවද මේවා ඔක්කොම ටික. ඉස්සෙල්ලාම කියන්න ඕන ඔයා මේ වෙද්දි ස්මෝල් බිස්නස් එකක් කරලා ඒකේ ඔයා ගොඩාක් ඉස්සරහට ගියපු කෙනෙක් නම් හරි එහෙම නැත්නම් ස්මෝල් බිස්නස් එකක් කරන්න කිසිම ආසාවක් නැති කෙනෙක් හරි නම් මේක බලන්න එපා. බලලා මට බනින්නත් එපා. මම මේ කියන්නේ අනිත් අය කරපු දේවල් නෙවෙයි. මම මේ මාස එකමාර ඇතුළත කරපු දේවල් ටික. එහෙනම් අපි යමු වීඩියෝ එක බලන්න. ඔයා ඔයාගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න හිතනවා නම් ඒක කොහොම හරි කට්ටක් කාලා කරගන්න යන්නත් හිතනවා නම් කරන්න ඕන පළවෙනි දේ තමයි ඔයා ආස දේ තෝරගන්න එක. මම ඔයාලට පොඩි උදාහරණයක් කියන්නම් ඒකට. මම මහන්න පොඩක් ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්තේ මගේ ආසාවට කොහොම හරි මගේ දේවල් ටික හරි මම මහගන්නවා කියලා හිතලා. හැබැයි ඊට පස්සේ මම මැෂින් එකක් ගත්තා මහන්න. හැබැයි මම තේරුම් ගත්තා මට ඒක කරගෙන යන්න බෑ. මොකද හදිසියවත් වැරදුනොත් ලෙහන්න ආයෙ පාරක් මේවා කරන්න මට ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි දිගින් දිගටම. එක ඇඳුමක් වගේ නම් මට ෂේප් අවුලක් නෑ. අන්න ඒ වගේ ඔයා බලන්න ඔයාට මහන්සි වෙන්න පුළුවන් වැඩිපුරම මොකටද ආසාවෙන් කරන්න පුළුවන් කියලා. මොකෝ අපි බිස්නස් එකක් පටන් ගන්න අද කරලා හෙට නතර කරන්න නෙමෙයිනේ. අන්න එතකොට අපිට මුළු ජීවිත කාලෙ මේකට මහන්සි වෙන්න පුළුවන් වෙන්න ඕන. මුළු දවස මේකට යොදවන්න පුළුවන් වෙන්න ඕන. අන්න එහෙම කැප වෙන්න පුළුවන් විදිහේ කෙනෙක් නම් සහ කැප වෙන්න පුළුවන් විදිහේ දෙයක් තෝරගන්න ඕන. එහෙම දෙයක් දැන් ඔයා තෝරගත්ත කියමුකෝ. ඔයා ඊට පස්සේ බලන්න ඕන. ඔයා ඊට පස්සේ කොහොමදත් හිතන්න එපා. අනේ මේක අපේ ගමේ මෙච්චර දෙනෙක් කරනවා මේක මන් දන්න අය මෙච්චරක් කරනවා ඒ හින්දා මට හරියයිද දන්නේ එහෙම හිතන්න එපා. ඔයා ඉස්සෙල්ලාම ඔයාට ගැළපෙන දේ යුනික් දෙයක් තෝරගන්න. එතකොට ඒක මුළු ලංකාවම අය කරත් ඔයා කරන එක ක්වොලිටි නම් ඔයාට ඕඩර්ස් එනවා. මම ඔයාලට මගේ බිස්නස් එක සම්බන්ධව මම කරපු දේවල් ටික දැන් කියන්න. හරිද? එහෙම මට මේ ලොකු බිස්නස්මන් කෙනෙක් විදියට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. මොකද මමත් පටන් ගෙන දැන් මාසෙකමාරක් විතරනේ වෙන්නේ. ඒ හින්දා මම කියන්නම් මං කරපු ටික මොනවද කියලා. AliExpress එකෙන් අනම්මනම් දේවල් වලින් ඕඩර්ස් දාලාම මගේ account එකේ අවසානයේ තිබි රුපියල් 3000යි. අන්නේ රුපියල් 3000න් තමයි මම මේ බිස්නස් එක පටන් ගත්තේ. දැන් ඔයාලා හිතනවා ඇති රුපියල් 3000න් කොහොමද අපි බිස්නස් එකකට අත ගහන්නේ කියලා. මම කරන්නේ කේක් බිස්නස් එකක් නේ. මම ඒක සම්බන්ධව ඔයාලට කියලා දෙන්නම්. එතකොට ඔයාලට පැහැදිලි වෙනවා අනිත් දේවල් කොහොමද කරගන්නේ කියලා. මම ඉස්සල්ලාම කඩේට ගිහින් බැලුවේ මේ රුපියල් 3000ට මට හැම දෙයක්ම කරගන්න පුළුවන් වෙන විදිහට ගන්න පුළුවන් දේවල් මොනවද කියලා. හැම දෙයක්ම අපිට ගන්න ගියොත් ඒත් අපේ අතේ සල්ලි නැති වෙනවනේ. ඒ හින්දා මම කරපු එකම දේ තමයි ලිස්ට් එකක් හදාගෙන ඒකෙන් මගේ බිස්නස් එක පොඩ්ඩ කාලයක් අල්ලගෙන යන්න පුළුවන් දේවල් ටික ගත්ත එක. අපි හිතමුකෝ ඔයාට පුළුවන් ස්මෝල් බිස්නස් එකක් විදිහට ක්‍රොචට් අයිටම් පටන් ගන්න, හෑන්ඩ්මේඩ් ඕනම දෙයක් රෙසින් කරන්න, ඊට පස්සේ ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක්, ඊට අමතර දැන් ගිෆ්ට් පැක් කරන ඒවා තියෙනවා. ඒ වගේම රීසෙල් කරන දේවලුත් තියෙනවානේ. මේ වගේ ඕනම දෙයකට ඕනි ගොඩාක් දේවල් AliExpress එකේ ඒ වගේම Temu එකේ තියෙනවා. ගිෆ්ට් කරන කෙනෙක්ට උනත් ගිෆ්ට් වල පැකේජින් වලට ගිෆ්ට් දෙන්න පුළුවන් වර්ග අනම්මනම් ගොඩාරියක්. මං හිතන්නේ බිස්නස් එකකට ඕන හැම දෙයක්ම වගේ AliExpress එකේ එතකොට Temu එකේ තියෙනවා.
ෂෙයින් එකනොත් ඔයාලට ගන්න පුළුවන්. හැබැයි ඒකේ ලොකු ටැක්ස් එකක් වදින හින්දා ලාභෙ ටිකක් අඩු වෙනවා. තව අපි හිතමුකෝ ඔයා මොන හරි ජුවලරි අයිටම් කරන්න හිතනවා නම් අන්න ඒ දේවල් වලට ඕනි දේවලුත් මම දැක්කලා චේන් රෝල්, එතකොට පෙන්ඩන්ට්, ඒ වගේ හැම දේම දැන් ඔයාලට ඔන්ලයින් ගන්න පුළුවන්. ඔන්න දැන් ඔයාලට පැහැදිලිනේ දේවල් අපි කොහොමද මුලින්ම ගන්න කියන එක. ඊට පස්සේ ඔයා බලන්න ඕන අපි කොහොමද මිනිස්සු අතරට අපේ බිස්නස් එක අරන් යන්නේ කියලා. මුලින්ම ඔයා කරන්න ඕන ඔයාගේ බිස්නස් එකේ එක ඔයා gift item කරනවා නම් එක gift pack එකක් හරි ගෙදර හදලා. එහෙම නැත්නම් ඔයා කේක් කරනවා නම් එක කේක් එකක් හරි ගෙදර හදලා අන්න ඒකේ ලස්සනට ෆොටෝ එකක් වීඩියෝ එකක් අරගෙන ඔයාට පුළුවන් FB එකේ එතකොට Instagram එකේ මොනවා හරි ඔයා පාවිච්චි කරන දේවල් වලට අප්ලෝඩ් කරන්න. ඒකෙනොත් මං හිතන විදිහට නිකම් ෆොටෝ එකක් දානවට වඩා ක්‍රියේටිව් වීඩියෝ එකක් ඔයාලට ගන්න පුළුවන් නම් ලස්සනට ඒක මිනිස්සු බලනවා වැඩි. අනිත් දේ තමයි මම ගොඩාක් අය දැකලා තියෙනවා මටත් ඒ දේ වුණා. මම කේක් බිස්නස් එක පටන් ගද්දි මං ගෙදර හදලා ඒ වගේ ෆොටෝස් දාලා තමයි පටන් ගත්තේ. හැබැයි ගොඩාක් කේක් කරන අය මම දැක්කා අපි ඉස්සෙල්ලම් පටන් ගත්තේ හින්දා ඔයාගේ ඒවා දැම්මේ කිය මගේ ෆොටෝස් ගොඩාක් අය අරගෙන එහෙම දාලා තිබුණා. මම කියන්නේ කොයි වෙලාවකවත් ඒ දේ නම් කරන්න යන්න එපා. මොකද ඒක අනිත් කෙනා අකමැති වෙන්නත් පුළුවන්. ඒක පළවෙනි දේ. අනිත් එක ඔයා දැනගන්න ඕන ඔයාගේ බ්‍රෑන්ඩ් එකක් හදන්න මිසක් තව කෙනෙක්ගේ දෙයක් දාලා දියුණු වෙන්න නෙවෙයි. ඒ ෆොටෝ දාන අය හිතුවට අනේ මේක ෆොටෝ එකක් නේ අරගෙන දාන්නේ මේකට ඔච්චර කියවන්න ඕනේද කියලා. ඒ ෆොටෝ එක හරි වීඩියෝ එක හරි ගන්න කෙනා තමයි දන්නේ වැඩ අස්සේ ඒක ගන්න යාලා කොච්චර කට්ටක් කනවද කියලා. ඒකත් වැඩ කරලා මහන්සි වෙලා නිදා ගන්න තියෙන වෙලාවෙන් ටිකක් අරගෙන වීඩියෝ එක ලස්සනට එඩිට් කරනවා කියන්නේම ඒක තවත් දෙයක්. අන්න ඒ හින්දා කොයි වෙලාවකත් අනුන්ගේ දෙයක් දාන්න නැතුව ඔයා තමන්ගේ බිස්නස් එකක් කරනවා නම් ගෙදර එකක් අනිවාර්යෙන්ම හදන්න. ඒකේ ලස්සන වීඩියෝ එකක් ගන්න ෆොටෝ එකකට වඩා මිනිස්සු බලන්න කැමතින පොඩි වීඩියෝ එකක් ලස්සන ක්‍රියේටිව් වීඩියෝ එකකින් ඔයාගේ බිස්නස් එක ගොඩාක් ඉස්සරහට අරන් යන්න පුළුවන්. මම දැන් කියන්න යන්නේ මං කොහොමද මාස එකමාරකින් ලක්ෂයක් ඉතුරු කරගත්තේ කියන එක. මං ඔයාලට කිව්වත් වගේ ඇත්තට මගේ account එකේ තිබ්බේ හරියටම රුපියල් 3000යි. ඒකත් බඩු අරගෙන ඉවර වුණාට පස්සේ කීයක්වත්ම ඉතුරු වුණේ නැහැ. ඉතින් මම පටන් ගත්ත එදා දවසේ නම් හරියටම මාස එකමාරක්වත් ගියේ නෑ මට මතක විදිහට. මට පුළුවන් වුණා මගේ පොතේ ලක්ෂයක් ඉතුරු කරගන්න. පොතේ කියන්නේ බැංක් account එකේ. අපි කොච්චර මහන්සි වුණත් නෑනේ අපිට ගන්න ගාන ඉතුරු කරගන්න දන්නේ නැත්තම්. අන්න ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම ඔයා ගන්න ගානෙන් ඉතුරු වෙන ගාන වෙනම account එකකට දාන්න. ඒක කොයි වෙලාවකවත් ගන්න හදන්න එපා. එහෙම වෙනම එකට දැම්මේ නැත්තම් අනිවාර්යයෙන්ම ඔයාට මොනවාම හරි දෙයකට වියදම් කරන්න හිතෙනවා. අනිත් දේ තමයි අත්‍යවශ්‍යම දේවල් වලට ඇරෙන්න වෙන කිසිම දෙයකට වියදම් කරන්න යන්නත් එපා. මොකද මම දන්නවා මටත් ඒ ලෙඩේ තියෙනවා. කීයක් හරිම account එකේ තියෙනවා නම් මට අනිවාර්යයෙන්ම AliExpress එකට හරි Temu එකට හරි තමයි ඇහැ යන්නේ. ඉතින් ඊට පස්සේ අතේ තියෙන ගාන ඔක්කොම ඉවර වෙනවා. ඒ හින්දා තමයි මම කරේ වෙනම account එකකට දාන එක. එතකොට මම ඒක බලන්නේවත් නැහැ. ඒක දිහා හැරිලවත් බලන්නේ නැහැ. ඊළඟ එක තමයි ඔයා හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන ඔයාගේ දෙයක් කරන්න වගේම ඒක උප්පරිම ක්වොලිටි එකට කරන්න. ඔයාලා දන්නවනේ මම ඉන්නේ අම්පාරේ. හැබැයි දැනට මගේ කේක් ගත්තේ නැති පළාතක කෙනෙක් නැති තරම්. නිකමට හිතන්නකෝ අපි නුවර ගත්තොත් එහෙම නුවර මේ වගේ ටබ් කේක් පොට් කේක් කරන අය ඕන තරම් ඉන්නවනේ. හැබැයි මම දාන මගේ වීඩියෝස් දැකලා ෆොටෝස් දැකලා ඒ වගේම මගේ රස ෆීඩ්බැක් දැකලා කට්ටියට ආසෙ හිතිලා අන්න එහෙම දාපු ඕඩර්ස් මුළු ලංකාවේ හැම තැනින්ම මට තියෙනවා. ඉතින් අන්න ඒක තමයි අපි කරගන්න ඕනි දේ. ස්මෝල් බිස්නස් ගැන ඔයාලා ඉල්ලපු හින්දා මට පුළුවන් ඉදිරි වීඩියෝ එකක් ගෙනාවා. තව මොනවා හරි ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් මතක් කරලා කමෙන්ට් එකක් දෙන්න.